ඔන්න නම් ඔයාලා අද එකතු වෙන්නේ මගේ අලුත් වීඩියෝ එකක් එක්ක. ඉතින් ඔයාලා එකතු වෙලා ඉන්නේ Iconic Minds කියන channel එකත් එක්ක. හරි. අද අපි කතා කරන්න යන්නේ මම දන්නේ මේක ලංකාවේ හැටියට නම් ගොඩක් කට්ටිය අහලා තියෙන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්. මේක එක්තරා ආකාරයකට ප්‍රසිද්ධ කාර් බෑන්ඩ් එකක්. සාමාන්‍යයෙන් කාර් වලට ලබ් කරන කෙනෙක් නම් අනිවාර්යයෙන් මේ කාර් බ්‍රෑන්ඩ් එක ගැන අහලා තියෙනවා. ඉතින් අද අපි කතා කරන්න යන්නේ ලෝක ප්‍රසිද්ධ ඉතාලි කාර් බ්‍රෑන්ඩ් එකක් වෙන පගානි සමාගම ගැන. වර්ෂ 1955 දී තමයි හොරාසියෝ පගානි, ඒ කියන්නේ මේ පගානි සමාගමේ නිර්මාතෘවරයා උපත ලබන්නේ. එයා උපත ලබන්නේ ආජන්ටිනාවේ ඇල්බියන් කියන නගරේ. මෙයාගේ තාත්තා විදුලි කාර්මිකයෙක්. ඒ වගේම කුඩා වාහන අනුත්වැඩියා කරපු කාර්මිකයෙක්. කුඩා කාලයේ සිටම හොරාසියෝ වාහන සඳහා කැපී පෙනෙන ආකර්ෂණයක් දැක්වුවා. මෙයාගේ ආදර්ශය වුණේ ලියනාඩෝ ඩා වින්චි වගේ දාර්ශනිකයෙක්. අපි දන්නවා ලියනාඩෝ ඩා වින්චි කියන්නේ තාක්ෂණයක් කලාවත් එකට මුසු කරලා නව නිර්මාණ ඉදිරිපත් කරපු පුද්ගලයෙක්. ඉතින් මේ කුඩා වයසේදීම හොරාසියෝ තමන්ගේම කුඩා ගරාජයක තමන්ගේම කාර් නිර්මාණය කරන්න පටන් ගත්තා. අපි දන්නවා ඉතින් කුඩා කාලේ නිර්මාණය කරන කාර් කියන්නේ ඒවා සර්ව සම්පූර්ණ ක්ලීන් කාර් නෙමෙයි. හැබැයි ඒකෙන් එයාට පෙන්නන්නේ එයා පොඩි කාලේ ඉඳන්ම කාර් නිර්මාණයට දක්වපු කැපවීම සහ උනන්දුව. හොරාසියෝ හැමදාම විශ්වාස කරා වාහනයක් කියන්නේ සාමාන්‍ය රෝද හතරක් උඩ දුවන එන්ජින් එකක් නෙමෙයි. ඊට වඩා වෙනස් වෙන්න ඕනේ. මේක ඊට වඩා ආකර්ෂණීය විදිහට මේක නිර්මාණය කරන්න ඕනේ. මේ වකවානුවේ හොරාසියෝ තමන්ගේ පළවෙනි ජොබ් එක සඳහා ඉතාලියට ලියුමක් යවනවා. ඒ වන්නේ වෙන කොහෙටවත් නෙමෙයි. අද අපි කවුරුත් දන්නේ ලැම්බෝගිනි සමාගමට. ලැම්බෝගිනි සමාගමේ ලියුම පිළිගන්නවා. මෙයාට රස්සාව ලැබෙනවා. එයා ඉතාලියටත් යනවා. ඒ වකවානුවේ මෙයා ලැම්බෝගිනි සමාගමට රස්සාව කරන අතරතුරේ මෙයා වැඩ කරනවා ලැම්බෝගිනි කවුන්ටාජ් ඩියාබ්ලෝ වගේ ප්‍රොජෙක්ට්ස් වල. මේ ප්‍රොජෙක්ට්ස් වල යාර ලැබෙන්නේ කාබන් ෆයිබර් කොටස් නිර්මාණය කරන්න. කාබන් ෆයිබර් කියන්නේ මොකක්ද කියලා මුල දන්නේ නැත්නම් කාබන් ෆයිබර් කියන්නේ ගොඩක් ලෝකයේ වටේ තියෙන වාහන නිර්මාණය කරන්න පාවිච්චි කරන අමුද්‍රව්‍යයක්. මේක ලෝහයකට වඩා ඉතාමත් සැහැල්ලුයි. ඒ වගේම ලෝහයක් වගේ 10 ගුණයකටත් වඩා ශක්තිමත්. ඉතින් මේ අවස්ථාවේදී ඔහු කාබන් ෆයිබර් ගැන දැඩි අධ්‍යයනයක් සිදු කරනවා. ඉතින් මේ වකවානුවේදීම ලැම්බෝගිනි සමාගමට හොරාසියෝ යෝජනාවක් ගෙනා. ඒ තමයි තනිකර කාබන් ෆයිබර් යොදාගෙන වාහනයක් නිර්මාණය කරමු කියලා. ලැම්බෝගිනි සමාගම ඔහුගේ යෝජනාව පිළිගන්නේ නැහැ. හොරාසියෝ ඊට පස්සේ ඒකට පසුබට වෙන්නේ නැහැ. එයාගෙම කාබන් ෆයිබර් ඩෙවලොප්මන්ට් ලැබ් එකක් ආරම්භ කරනවා. මොඩේනා ඩිසයින් නමින්. 1992 දී හොරාසියෝ පගානි ඔටෝමොබයිල් SPA කියන එයාගේ වාහන කම්පැනි ආරම්භ කරනවා. එයාගේ සම්පූර්ණ කම්පැනි ආරම්භ වුණේ අනිත් කාර් වලට වඩා කැපී පෙනෙන අද්විතීය හයිපර් කාර් එකක් නිර්මාණය කිරීම. මේ හොරාසියෝ පගානිගේ පළවෙනි වාහනය වුණේ පගානි සොන්ඩා C12. මේක ටිකක් විශේෂයි. ඒ වගාවන්නේ මෙයා මේකට පාවිච්චි කරලා තිබුණේ Mercedes AMG V12 එන්ජින් එකක්. සම්පූර්ණයෙන්ම කාබන් ෆයිබර් ෆ්‍රේම් එකක් සහිතව නිර්මාණය කරපු මේ වාහනේ ඒරෝඩයිනමික්ස් බොඩි එකක් සහිතව නිර්මාණය කරලා තිබුණා. මේ සොන්ඩා කියන වාහනේ නිකුත් වුණේ 1999 දී ජිනීවා මෝටර් ප්‍රදර්ශනයේදී. ඒක ලෝකෙම මිනිස්සු අවධානය දෙමු ප්‍රදර්ශනයක්. මේත් එක්කම 2011 දී ඔහු තවත් වාහනයක් නිර්මාණය කරනවා. ඒ තමයි පගානි හොයරා. මේ හොයරා ගැන නම බිඳලා එන්නේ ඇමරිකාවෙන්. ඇමරිකාවේ හුලකට අධිපති දෙවියෝ ඉන්කා දෙවියන් හඳුන්වන්න පාවිච්චි කරන නමක් තමයි හොයරා කියන්නේ. මේ වාහනේට පාවිච්චි කරලා තියෙන්නේ Mercedes AMG V12 twin turbo engine එකක්. ඇක්ටිව් ඒරෝඩයිනමික්ස් එක අලංකාර ඉන්ටීරියර් එකක් සහිත මේ වාහනේ පගානිලගේ හැරවුම් ලක්ෂයක්.
2018දී පගාලි සොන්ඩා HP බාකෙටා කියන වාහනේ නිකුත් කරනවා. ඒක අදටත් ලෝකයේ මිල අධිකම වාහන තුනෙන් එකක්. ආසන්න වශයෙන් ඩොලර් මිලියන 17.5ක් ලෙස හැඳින්වෙනවා. එතකොට අදටත් ලෝකෙ පාවිච්චි වෙන වාහන හදන්න කාබන් ටයිටේනියම් ෆයිබර් කියන මැටීරියල් එකක්. මේ මැටීරියල් එක නිෂ්පාදනය කරන්නේ පගාලි සමාගමෙන්. එතකොට අදටත් ලෝකයේ කාබන් ෆයිබර් වලින් සම්පූර්ණයෙන්ම වාහනයක් හදපු පළවෙනි සමාගම ලෙස සැලකෙන්නේ පගාලි සමාගම. මේ පගාලි කියන සමාගම ෆෙරාරි ලැම්බෝගිනි වගේ ලොකු විශාල සමාගමක් නෙමෙයි. හැබැයි මෙයාලා හදන වාහනේ ලිමිටඩ් එඩිෂන් විදිහට හදන්නේ. ඒ කියන්නේ සාමාන්‍ය වාහනයකට වඩා මෙයාලගේ වාහනයක් ගොඩක් වටිනවා. රෙයා. ඒ වගේම කලෙක්ටබල්. එතකොට මේ පගාලෙලගේ එක වාහනයක් සාමාන්‍යයෙන් හදන්න මාස 6කට වඩා කාලයක් ගත වෙනවා. ඒ වගේම මේ පගාලෙලක ගොඩක් වාහන වල තියෙන ගොඩක් කොටස් මැෂින් වලින් නෙමෙයි ඇසෙම්බල් කරන්නේ මැනුවල් හෑන්ඩ් ඇසෙම්බල් වෙන්නේ. එතකොට මේ පගාලෙලක මම ආසම දේ තමයි පගාලෙලගේ දර්ශනය. පගාලෙලගේ ෆිලොසොෆි එක. එංගලන්ගේ ෆිලොසොෆි එක තමයි every car is a piece of art. එයාගේ දර්ශනය තමයි කාර් එකක් කියන්නේ කලාත්මක ආකෘතියක්. ඉතින් අදත් හොරාසියෝ පගාලි වයස 59ක් වෙනකොට එයාගේ ටීම් එකත් එක්ක අදටත් වාහන ඩිසයින් කරනවා. ඉතින් මම හිතනවා ඔයාලගේ පගාලි සමාගම ගැන දැනුමට මම සාධාරණයක් එකතු කළා කියලා. ඉතින් මට මොකක් හරි මගහැරෙච්ච කාරණාවක් තියෙනවා නම් ඒක කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. එහෙනම් ඉතින් අදට සමු ගන්නවා. අලුත් වීඩියෝ එකකින් ආයෙ හම්බෙමු.